ඕගොල්ලෝ සර්වයිවල් හොරර් මූවිස් වලට කැමති නම් ත්‍රෑෂ් කියන්නේ ඒ වගේ මූවි එකක්. ඇමරිකා එක්සත් ජනපදයේ වෙරළ තීරයේ තියෙන ඇනවිලේ ටවුන් එකට හෙන්රි කියන ලෙවල් 5 සුලිකුණාටුවක් එනවා. මේ සිද්ධිය ගැන කලින් රජෙන් දැනුවත් කරන හින්දා නගර කට්ටිය ඉක්මනින්ම ටවුන් එකෙන් පිටත් වෙනවා. හැබැයි කීප දෙනෙක් හැර මේ ඉන්නේ ඩකෝටා. මෙයාගේ අම්මා ළඟදී නැති වෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක මෙයා ගෙයින් එළියටවත් බහින්නේ. ඒක හින්දා මේ සුලිකුණාටුවත් එක්ක එන ගම් වතුරට මෙයාව කොටු වෙනවා. මේ ඉන්නේ ලීසා. මෙයා ප්‍රෙග්නන්ට්. මෙයා වැඩ කරන්නේ මස් පැකට් කරන කම්පැනි එකක. වැඩ කරලා එළියට එනකොට අම්මා කෝල් කරනවා. මේ වෙලාවේ තමයි මේ සුලිකුණාටුව ගැන ලීසා දැනගන්නේ. පරක්කු වෙඩි. මෙයාව මේ ගම් වතුරට අහු වෙනවා. මෙයාව වාහනේත් එක්කම ගහගෙන යනවා. ඊට පස්සේ ගහක අත්තකට අහු වෙලා මෙයාට එළියට එන්න බැරි වෙන්න හිර වෙනවා. මේ වෙලාවේ තවත් සිද්ධියක් වෙනවා. ලීසාගේ කම්පැනියේ ට්‍රක් රථයක් මේ වතුර පාරට අහු වෙලා දෙකට කැඩෙනවා. මේ ට්‍රක් රථයෙන් ප්‍රවාහනය කරන්නේ සත්තුන්ගේ ලේ. කොහොම හරි මේ ලේ වතුරට ගලාගෙන ගිහිල්ලා මුහුදේ ඉන්න මෝරු ටික මේ ප්‍රදේශයට ඇදිලා එනවා. ලීසා කෑ ගහන සද්ද ඇහිලා මෙතනින් බෝට්ටුවක යන දෙන්නෙක් එනවා ලීසා බේරගන්න. හැබැයි මේ දෙන්නටම මෝරෙක් ඇවිල්ලා පහර දෙනවා. ලීසා ඉස්සරහම මේ දෙන්න මෝරුන්ගේ ගොදුරු බවට පත් වෙනවා. මේ වෙච්ච දේ ඈත ඉඳන් ඩකෝටත් බය වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට පෙන්වනවා ලීසා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ ඩකෝටා මෙයාගේ බය පැත්තකට දාලා ලීසාට උදව් කරන්න තීරණය කරනවා. ජනේලෙන් එළියට බහැලා එළියේ තියෙන පාවෙන දේවල් උඩින් ගිහිල්ලා ලීසා ගාවට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මොකද්ද කරන්න කියලා දැනගන්න මේ මූවි එක බලන්නම වෙනවා.